ඉදිරියේදී විශේෂයෙන්ම ඔය කිතුණු දහමට සාපේක්ෂව ව්‍යාජ ධර්මයන් මොනවද? ඒ වගේ මාතෘකා ගැනත් ඒ වගේ බයිබලයේ අන්තර්ගතය පිළිබඳව විද්‍යාව, දර්ශනය, තර්කය එක්ක කොහොමද සැසඳෙන්නේ වගේ එකකුත් අපි රූපන් සහෝදරයා කැමැත්ත පරිදි අපි බලමු ඉදිරියේදී කරන්න. කොහොමද අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේ සාකච්ඡා මාලාවේ දෙවෙනි සාකච්ඡාව හැටියට මේ හැම ආගමකම ආගමිකයන් විශ්වාස කරන විමුක්තියක් තියෙනවා. බෞද්ධයෝ ගත්තොත් බෞද්ධයෝ තේරවාදී බෞද්ධයන් තුන්තරාබෝධිය බුදුපසේ බුදුමහරහත් කියන කවර හෝ ප්‍රවේශයකින් නිර්වාණය සාක්ෂාත් කර හැකි කියලා විශ්වාස කරනවා. මහායානිකයෝ එකම ප්‍රවේශය හැටියට සම්මා සම්බුද්ධත්වයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉස්ලාම් අය අල්ලාහ් දෙවියන් අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැති බවත් මොහොමඩ් තුමන් අල්ලාහ් දෙවියන්ගේ අවසාන පණිවිඩ කර බවත් විශ්වාසය කරමින් ඒ විශ්වාසය පදනම් කරගත් චර්යා පද්ධතියක් අනුගමනය කිරීම හරහා සදාකාලිකව තාම සපවත් ජීවිතයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. භෞතික ලෞකික සැප සම්පත් සහිත හින්දු අය විශ්වයේ නිර්මාපක සර්වව්‍යාපී සදාතනික බලවේගයේ වන බ්‍රහ්මන් සමග එක්වීමෙන් බ්‍රහ්ම සහභාගීතාවට අඛණ්ඩ පරිපූර්ණ සජ්ජිත් ආනන්දයට පත්වීම විශ්වාස කරනවා. ඒකවල රුබල් සහෝදරයා මට කියන්න කිතුණු ධර්මයේ ඇතුළේ විශ්වාස පද්ධති ගොඩක් තියෙනවා. නමුත් ඔබ මේ නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ ප්‍රොටෙස්ටන්ට් රෙපනමාදු ක්‍රිස්තියානි දැනුම් පද්ධතිය ඇතුලේ ඔබ විශ්වාස කරන විමුක්තිය මොකක්ද? නැත්නම් ඔබේ කිතුණියෙකු වීමේ අවසාන අල්ටිමේට් ගෝල් එක පරම ඉලක්කය මොකක්ද? මිත්‍යාවට එරෙහිව නගන හඬ එළිදරව්ව වින් ශ්‍රී ලංකා YouTube නාලිකාව ඉදිරිපත් කරන කාලීන සංවාදාත්මක වැඩසටහනේ අද ජ්‍යොතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත මහත්මයා මේ වැඩසටහන මේවීමට විශේෂයෙන් බයිබලය සම්බන්ධව එතුමාට නැත්නම් සමාජයේ තිබෙන ගැටලු ප්‍රශ්න ගැන වැඩසටහන් කිරීමට එතුමා පැමිණ සිටිනවා. මෙතෙන් සිට එතුමා මේ වැඩසටහන කරගෙන යාමට මම ආරාධනා කරනවා ජ්‍යොතිෂ්‍යවේදී ශ්‍රී ලංකාවේ ඉතාම ප්‍රසිද්ධ ආගම් ගවේෂක මාත්මෙක් අපි එතුමාට අවස්ථාව දෙමු. ඉතාම ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අයිබෝන් රුබල් සහෝදරයා ඔබතුමාට ඒ වගේම වින් ශ්‍රී ලංකා නරඹන සියලු දෙනාටමත් සුබ දවසක් වේවා. අපි මේ බයිබලයේ සම්බන්ධව බයිබලයේ පිළිබඳ යම් දැනුමක් සහිත කිතුණුවෙක් එක්ක අතන ඔහුගේ මනාලිකාවේ කරන වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහන අපි මේ වැඩසටහන සීරීස් එකක් නැත්නම් වැඩසටහන් මාලාවක් හැටියට බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී විශේෂයෙන්ම ඔය කිතුණු දහමට සාපේක්ෂව ව්‍යාජ ධර්මයන් මොනවද? ඒ වගේ මාතෘකා ගැනත් ඒ වගේ බයිබලයේ අන්තර්ගතය පිළිබඳව විද්‍යාව, දර්ශනය, තර්කය එක්ක කොහොමද සැසඳෙන්නේ වගේ එකකුත් අපි රූපන් සහෝදරයා කැමැත්ත පරිදි අපි බලමු ඉදිරියේදී කරන්න. කොහොමද අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම මේ සාකච්ඡා මාලාවේ දෙවෙනි සාකච්ඡාව හැටියට මේ හැම ආගමකම ආගමිකයන් විශ්වාස කරන විමුක්තියක් තියෙනවා. බෞද්ධයෝ ගත්තොත් බෞද්ධයෝ තේරවාදී බෞද්ධයන් තුන්තරාබෝධිය බුදුපසේ බුදුමහරහත් කියන කවර හෝ ප්‍රවේශයකින් නිර්වාණය සාක්ෂාත් කර හැකි කියලා විශ්වාස කරනවා. මහායානිකයෝ එකම ප්‍රවේශය හැටියට සම්මා සම්බුද්ධත්වයෙන් නිර්වාණය සාක්ෂාත් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. ඉස්ලාම් අය අල්ලාහ් දෙවියන් අල්ලාහ් හැර වෙන කිසිම දෙවියෙකු නැති බවත් මොහොමඩ් තුමන් අල්ලාහ් දෙවියන්ගේ අවසාන පණිවිඩ කර බවත් විශ්වාසය කරමින් ඒ විශ්වාසය පදනම් කරගත් චර්යා පද්ධතියක් අනුගමනය කිරීම හරහා සදාකාලිකව තාම සපවත් ජීවිතයක් ලබන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. භෞතික ලෞකික සැප සම්පත් සහිත හින්දු අය විශ්වයේ නිර්මාපක සර්වව්‍යාපී සදාතනික බලවේගයේ වන බ්‍රහ්මන් සමග එක්වීමෙන් බ්‍රහ්ම සහභාගීතාවට අඛණ්ඩ පරිපූර්ණ සජ්ජිත් ආනන්දයට පත්වීම විශ්වාස කරනවා. ඒකවල රුබල් සහෝදරයා මට කියන්න කිතුණු ධර්මයේ ඇතුළේ විශ්වාස පද්ධති ගොඩක් තියෙනවා. නමුත් ඔබ මේ නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ ප්‍රොටෙස්ටන්ට් රෙපනමාදු ක්‍රිස්තියානි දැනුම් පද්ධතිය ඇතුලේ ඔබ විශ්වාස කරන විමුක්තිය මොකක්ද? නැත්නම් ඔබේ කිතුණියෙකු වීමේ අවසාන අල්ටිමේට් ගෝල් එක පරම ඉලක්කය මොකක්ද? ඉන්දික කියන්නේ සුද්ධ බයිබලයේ සඳහන් කරන සුබ ආරංචිය නම් මම ඊයේ වැඩසටහනේදී කිව්වා බයිබලයේ අනුව පියා විසින් දරුවන්ට ලියන ලද අවසාන කැමැති පත්‍රයට සමානයි. එනම් පියා දරුවාට උරුම කරලා දෙන ඒ උරුමය හිමි කරගන්න ඕනේ නම් අවසාන කැමැති පත්‍රය ගැන දරුවාට මනා අවබෝධය තිබිය යුතුයි. එහෙනම් බයිබලයේ තියෙන
බයිබලයේ නැමැති අවසන් කැමති පත්තරේ අල්ටිමේට් ගෝල් එක ස්වාමියු යේසුස් ක්‍රිස්තුස් වහන්සේ කරනකොටගෙන ලැබෙන්නා වූ පව් සමාව සහ සාපයෙන් ගැලවීම කරනකොටගෙන ලැබෙන්නා වූ ගැලවීම ඒ තුලින් ලැබෙන සදාකාල ජීවනය තමයි අල්ටිමේට් ගෝල්. එතකොට සුද්ධ බයිබලයේ සඳහන් කරන්නේ ඒක ගැලවීම ගැන කරනවා නම් දෙවියන් වහන්සේ කවුද? මනුෂ්‍යයා කවුද? එතකොට මනුෂ්‍යයා කරපු පාපය කුමක්ද? පාපේ ප්‍රතිඵල කුමක්ද? ඒකට විකල්පය කුමක්ද? මේ කරුණු පහ කියන්නේ දෙවියන් වහන්සේ කවුද? මනුෂ්‍යයා කවුද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය අතර තියෙන සම්බන්ධතාවය කුමක්ද? පාපය කුමක්ද? පාපේ ප්‍රතිඵල කුමක්ද? ඒකට තියෙන විකල්පය මොකද්ද? එහෙනම් සමස්ත බයිබලයේ විකල්පයක් ඇටියට කියන්නේ ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඒ නිසා තමයි බයිබලයේ කියන්නේ යෝහන් සුභාරංචියේ පළවෙනි පරිච්ඡේද 12 වෙනි පදයේ කියනවා යම් පමණ දෙනෙක් ස්වාමී යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නෝද අදා ගන්නෝද එපමණ දෙනාට දෙවියන් වහන්සේගේ දරුවෙක් වීමේ අයිතිය හිමි වෙනවා. එහෙනම් දෙවියන් වහන්සේගේ දරුවෙක් වීමේ අයිතිය මනුෂ්‍යයට ලබා දීම තමයි සමස්ත බයිබලයේ පරමාර්ථය. ඔව් දැන් එතකොට මේකෙදී අපිට පොඩි මේක වන්දනේ මුලදීම අහන එක හරිද කියලා. නමුත් දැන් කැල්විනිසම් වගේ එකක් ගත්තොත් මම හිතන්නේ මේක බලන්නේ කිතුණුව හින්දා යම් දැනුමක් ඇති. මේ ඒගොල්ලෝ කියන්නේ ඇත්තටම මේ අපිට ෆ්‍රී විල් එකක් නැහැ. අපි උපදින්නත් කලින් ලෝකෙ මවන්නත් හයිපෝ කැල්විනිසම් වලට යද්දි කැල්විනිසම් වලට පදවාදයකට යනවනේ. කැල්විනිසම් වාද දෙකක් තියෙනවා. ඒකට යද්දි ඒගොල්ලෝ කියන්නේ ලෝකෙ මවන්නත් කලින් තමයි දෙවියන් වහන්සේ ස්වර්ගයට යන පිරිස තෝරගෙන ඉවරයි කියලා. එතකොට ඔබේ මතේ නෑ මට තේරෙන විදිය නේද? නෑ කැල්විනිසම් කියන එක බිහිවෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1511 මාටින් ලූතරගේ අර සඳහන් කර රෙප්‍රමාදු විප්ලවය පස්සේ ඒ සමකාලීනව වගේ බිහිවෙච්ච ඉගැන්වීම තමයි කැල්විනිසම්. කැල්වින් කියන පුද්ගලයාට කැල්වින් වාදය. මේ කැල්වින් වාදයේ බයිබලය කියන්නේ වැරදි අර්ථකථනයක්. කියන්නේ මව් කුසට ප්‍රථම දෙවියන් වහන්සේ බව තෝරගත්තා කියන එක. හරිද? දෙවියන් වහන්සේ නොදැන කිසි දෙයක් සිදු වෙන්නේ නැහැ. මේක වෙලා ලෝකෙ පිළිගත් ප්‍රධාන ආගම්වල තියෙන්නේ සියල්ල දෙවියෝ දන්නවා. මේක සර්ප්‍රයිස් නෑ කියන එක. ඒ නිසා මිනිස්යන්ට තෝරා ගැනීමේ අයිතියක් නැහැ. දැන් කුරානයේ එහෙම ඒක ඉතා පැහැදිලිව කියනවා මේක අවුරුදු 50000කට කලින් ලියලා ඉවරයි ඔක්කොම කියලා. ඔව් ස්වර්ගයට යන්නේ කවුද අපායට යන්නේ කවුද ඔක්කොම පෙර නියම පරිදි පෙර නියම ලෙස තමයි සිදු වෙන්නේ. එහෙමයි ඒකද දැන් මම ඔක එක වතාවක ශාම්චිරාජ් සහෝදරයෙක්වත් සාකච්ඡා කරලා උගන් සහෝදරයා එහෙමනම් අපි මේ මුකුත් කරන එකේ තේරුම් නැහැ කියලා මම කියන්නේ. ඒක ඔබ පිළිගනි මම හිතන්නේ. එතකොට දැන් අපි බයිබලයේ පරිවර්තනය කරන්න ඕනේ බයිබලයේ. එතකොට ඔබතුමා දන්නවා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අරද දුන්න සුභාරංචියේ පිළිගන්නා වූ යම් පමණ දෙනෙක්ද එපමණ දෙනාට කියන එක තියෙනවා. එහෙනම් ඕනම කෙනෙකුට කියන එක යේසුස් වහන්සේ. එතකොට පරණ කිව්සමේ මොකද්ද තියෙන්නේ? එහෙනම් අපි කල්පනා කරමු මේ දෙවියන් වහන්සේ කැල්විනිසම් නැත්නම් කැල්වින් වාදය අනුව පෙර සැලසුම් කරලා තිබුණා නම් දැන් සමහර ඉස්ලාම් ධර්මයේ තියෙනවානේ යුදෙව්වන් සහ ක්‍රිස්තුන්වන් අපායටම කියලා මවනාද ජාතියක් කියලා. හරිද? ඒක අපි මාර්ගාවක් නොවේ. එහෙමනම් දෙවියන් වහන්සේ මේ මිනිසයන්ව මරුවාට පස්සේ මිනිසයන් පව් කරාට පස්සේ ඇයි පසුතැවිලි වෙන්නේ? උපති හයි උපති හෘදයෙන් පස්සෙන්සේ කියලා. කියන්නේ 6 වෙනි පදේ කියන දෙවියන් වහන්සේ මිනිසයන්ව මේ ලෝකේ මැවීම ගැන කනගාටු වුණා. නැත්නම් පසුතැවිලි වුණා. ඔබතුමා කියන්නේ දැන් ඔබතුමා කලින්ම දන්නවනම් මම ඔබතුමාට මොකක්ද සර්ප්‍රයිස් දුක් වෙන්න ලොකු දුකක් එන්නේ නැහැ නේද? නෑ උදාහරණයක් කියනකොට
දැන් මම දන්නවා නම් මෙතන බෝම්බයක් තියලා තියෙනවා. බෝම්බේ පිපුරුණා කියලා මම සතුටු වෙනවා. අයියේ මගේ ප්‍රෝග්‍රෑම් එක සාර්ථකයි. දෙවියන් වහන්සේ සැලසුම් කරලා තිබුණා නම් ආදාමේ මවන්න ඕනේ, ඒ අකීකරු වෙන්න ඕනේ, ගෙඩිය ගන්න ඕනේ මේක කියලා. යා සක්සස්. යා කනගාටු වෙන්න ඕනේ නෑ දෙවියන්. එහෙනම් මෙතන තිබ්බේ විශේෂත්වය තමයි මිනිස්යන්ව දෙවියන් වහන්සේ මවනකොට තියෙන ශ්‍රේෂ්ඨත්වය තමයි සමහර අය වැරදි අර්ථකථනය කරන දෙවියන් වහන්සේගේ ස්වරූපේ මේජ් එකේ ඇදුවා කියලා නෑ. එහෙම නෙමෙයි අනිත් මිනිස්යන්ට වඩා දෙවියන් සත්තුන්ට වඩා ඔව් කියන්නේ අනිත් අවසර සමාන වෙන්න. අනිත් නිවැරදි. අනිත් මැවිල්ලට වඩා මිනිස්යන් නැමැති මිනිස් සංගතිය විශිෂ්ට ආකාරයෙන්. ඔව්. කියන්නේ විශිෂ්ට ආකාරයෙන් මැවුවා. එතකොට දැන් අපි මැවීමේ කතාව බලනකොට ඉන්දික සහෝදරයා තේරුම් ගන්න ඕනේ දැන් මිනිසා මවපු ආකාරයනේ බයිබලයේ තියෙන්නේ. ඔව්. එතකොට මිනිසාට ප්‍රථම මැවිල්ලක් තිබුණානේ දේවදූතයන්. එතකොට දේවදූතයන් හිටියා. එතකොට බයිබලයේ කියනවානේ දේවදූතයන් අකීකරුණා කියලා. එහෙනම් මේ මිනිස්යන් පව් කරන්න ප්‍රථම පාපයක් වෙලා තියෙනවා. හරිද? එතකොට දැන් මේක අපි කියනවා ඉංග්‍රීසියෙන් කියන ඔරිජින් සහ ඔරිජිනල්. එතකොට මිනිස්යන් කරලා තියෙන පාපේ ඔරිජිනල්. ඔරිජින් නෙමෙයි. එහෙනම් අකීකරුකම කියන එක දෙවියන් වහන්සේ දන්නවා. එතකොට දැන් කියන්නේ ඕල්රෙඩි දේවදූතයන්ට දඬුවම් ලැබිලා ඉවරයි. ඒ කාලේ තමයි මිනිස්යන්ම වෙන්නේ. පැහැදිලිද? ඔව්. එතකොට දේවදූතයන්ට දෙවියන් වහන්සේ සමාව නොදී මිනිස්යන්ට සමාව දෙන්න හේතුව මොකද්ද? එහෙනම් දෙවියන් වහන්සේ සාධාරණ කෙනෙක් නම් දේවදූතයන්ට සමාව දෙන්න තිබ්බානේ කියන තර්කයක් ගොඩ නගන්න පුළුවන්. එතන තියෙන මැවීමේ ස්වභාවයේ තියෙන ප්‍රශ්නය. දැන් සමහර වෙලාවක කියමුකෝ දැන් යකඩ වලින් තියෙන භාජන අදපු භාජනය රිපෙයාර් කරන්න පුළුවන්. ඔව්. ඒක මැටි භාජනය නම් ඔව් රිපෙයාර් කරන්න බෑ. තේරුණා? සමහර භාජන රිපෙයාර් කරන්න බෑ සමහර. එතකොට මිනිස්යන්ගේ ස්වභාවය කියන්නේ දේවදූතයන් අතරේ අග්‍ර දේවදූතේ තමයි මිකායල්. මිකායල් ගාබ්‍රියෙල් වගේම ලුසියෙල්. එයා තමයි ලුසිෆර්. ලුසිෆර් කියනකොට මේ යකා කියලා අපි කිව්වට බයිබලයේ කියන්නේ ආලෝකයේ දේවදූතයා. ඔය ඒතකොට ලුසිෆර් මවනකොට දෙවියන් වහන්සේ ඒකත් බලාපොරොත්තු වෙන්නේ නැද්ද උචිපා කීකරු වෙයි කියලා නැත්නම් ඒක කලින් නෑ සුයාදීනත්වය. එතකොට ලුසිෆර්ට කීකරු වීමටත් අර්ධ අකීකරු වීමට සුයාදීනත්වයක් තිබුණා. එතකොට මිනිස්සු බයිබලයේ කියන්නේ මිනිසයන්ට වඩා මත උසස් විදියට මවන ලද මැවිල්ල තමයි ලුසිෆර්. නැත්නම් දේවදූතයන්. එතකොට මේ දේවදූතයන් කරපු පාපේ ප්‍රතිවිපාකයක් ඇටියට දෙවියන් වහන්සේගේ අභිමුඛය ලුසියල් අයිමි කරගත්තා. අභිමුඛය කියනකොට පුතුමාට තේරෙනවානේ අර ඩිවයින් දිව්‍යමය ස්වභාවය අයිමි කරගත්තා. ඒ ඔතොරිටි එක. හරිද? ඒ නිසා ඒ ඉලව් කරන්න තව දේවදූතෙක් මැව්වේ නැහැ. ඊට පස්සේ තමයි මිනිස්යන්ව දෙවියන් වහන්සේ මවන්නේ ඒ මහිමය දෙන පිණිස. ඒක තමයි බයිබලයේ පාපය ගැන සඳහන් කරනකොට රෝමස් පොතේ කියන්නේ සියලු දෙනා පව් කොට දෙවියන් වහන්සේගේ මහිමයි නිනව සිටිති. පාපේ ප්‍රතිඵලය අපි පිළිවෙලට කතා කරමු. දෙවියන් වහන්සේගේ මහිමය, ඒ රිලේෂන්ෂිප් එක, ඒ අධිකාරී බලය අයිමි වීම තමයි ප්‍රශ්නේ. එතකොට මිනිස්යන්ව මවපු ස්වභාවය අනුව කියන ඔප්ෂන් දෙකක් තියෙනවනේ මැවීමේ කතාවේදී. එකක් ජීවන වෘක්ෂය සහ යාපත තෝරගන්න වෘක්ෂය. එතකොට යාපත තෝරගන්න වෘක්ෂය ගෙඩිය කෑවා. නැත්නම් මේ තීරණය ගත්තාට පස්සේ ඒගොල්ලෝ එතනින්ම ජීවන වෘක්ෂය කෑවනම් ඒ වැරද්ද සදාකාලික වෙනවා. හදන්න බැරි වෙනවා. ඒක හදාන ස්ථිර වෙනවා. එතකොට දෙවියන් වහන්සේ ඒ ජීවන වෘක්ෂය තානන් කරනවා. අර ඒ දෙනුයි. එතකොට ඒක සංකේතයක්. ඒක ගා තිබුණෙත් නැහැ, ගෙඩි තිබුණෙත් නැහැ, සර්පයා තිබුණෙත් නැහැ. ඒක සර්පයා තිබුණ නැහැ කියලා කියනකොට පරණ ගිවිසුමේ කියනවා මොකද සර්පයා තාම කයිරාටික පෙට්ට පිත්තලේ වගේනේ කියන්නේ. නපුරුම මුර්ගෙක් කියලානේ. නමුත් ඊට පස්සේ මේ බයිබලයේ මේ කියන්නේ මොකද? සර්පෙක් මේ
තීක්ෂණවත්. එතකොට කොහොමද වෙන්නේ? ජෙස්වන්සි කියන කතාව. එතකොට සර්පයාගේ ඇත්ත ස්වභාවය මොකක්ද? කියන්නේ ඒ ස්වභාවය සිංහයා වගේ රාජාලියක්සේ අර්ධ වෘර්කේ කියලා කියන්නේ ඒ පණිවිඩය දෙන්න ආදේශ කරගත්ත දේ තමයි. ඒක. අර්ධ එතකොට මේ මිනිසයා දෙවියන් වහන්සේ ඒ දුන්න සුයාදීනත්වයේ සමග තිබුණා කන්ඩිෂන්ස්. කොන්දේසි සහිත ආදරය. එතකොට එන රෙස්පොන්සිබිලිටි ගන්න පුළුවන්. තාත්තා දරුවන්ට ආදරේ. අපි නැවතත් ගියොත් අවසන් කැමැති පත්‍රේ තාත්තා දරුවාගේ උරුමය දෙනකොට ඒ කොන්දේසි පත්‍රේ සීමාවක් තියෙනවානේ. මේ පොළවේ මේ ඉඩම සීමාව තමයි ඔයාට. අනිත් එක අයියට. අයියාගේ කොටසට අත තියන්න බෑ. ඔයාට ආදරයට දුන්නාට මේ ගේ අයියාගේ ඉඩමට යන්න බෑ. හරිද? ඔයා මේ කාලේ අම්මා මැරෙනකන් හරිද? අම්මා බලා ගන්න ඕනේ. ඒවත් කන්ඩිෂන්ස්. හරිද? ඒක අනිවාර්යෙන් තාත්තා දෙන්නේ නොමිලේ. ආදරේ නම් ආදරය තුල තියෙන මේම. ඒ වගේම මේ මිනිස්යන්ට මේ පොළව දෙවියන් වහන්සේ නිර්මාණය කරලා දීලා ආණ්ඩු කිරීමේ ආධිපත්‍ය උරුමය බලය දීලා කියපු දේ තමයි මේ සීමාව තුල මේක භුක්ති විඳින්න. එතකොට සීමාව තුල භුක්ති විඳින්න කියපු දෙයට අභියෝග කරේ කවුද? පෙරවැරදි කරපු එකන. ලුසිබර් මොනවාද අයිමි කරගත්ත එකන. එයා බැලුවා දැන් මට දඬුවමක් ලැබුණා. හරිද? ඒ නිසා මේ මිනිසයන් මගේ තැන ගත්තා. දැන් මට හිමි විය යුතු දේ මම තමයි අග්‍ර දේවදූතයෙක් හැටියට හිටියේ. දැන් මම තමයි දෙවියන් වහන්සේට සමීපව හිටියේ. නමුත් ඒකට විකල්පයක් හැටියට දෙවියන් වහන්සේ මට සමාව දීලා නැවත මාව බාර ගන්නතුව දෙවියන් වහන්සේ කරේ තව මැවිල්ලක් මවලා මිනිස්සෙම වලේ දෙක කරනවා. එතකොට Tamanට බලේ නැහැ මිනිසයාට එරෙහිව ක්‍රියා කරන්න යක්ෂයාට. නමුත් පොළඹවන්න පුළුවන්. තාත්තයි පුතායි අතර කෙටවීමක් ඇති කරන්න පුළුවන්. තාත්තා කෙරෙහි හෝ දරුවා කෙරෙහි බලේ නැහැ අර්ධ ලුසිබර්ට යක්ෂයාට. මෙයා මොනවද කරන්නේ? පොළඹවනවා. උඹලා කීකරු වෙන්න එපා. උඹලා කීකරු වෙන්න. උඹලාට යමක් කිව්වද ඒක කරන්න එපා. කරේ නැතනම් තව සුයාදීන වෙනවා. එතකොට ඒ ටෙම්ප්ටේෂන් එකට අහු වෙනවා මිනිසා. ඒ ටෙම්ප්ටේෂන් එක මොකද අහිමි වෙන්නේ? දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට දීලා තිබු උන්වහන්සේගේ ස්වභාවය. අර්ථ උන්වහන්සේගේ අර්ථම දිව්‍යමය ත්වය වටිනාකම අහිමි වෙනවා. ඒක තමයි අර්ථ මනුෂ්‍ය අහිමි කරගත්තේ. ඒක තමයි ප්‍රතිඵල. එතකොට දැන් පාපය දැන් උදාහරණයකට දෙවියන් වහන්සේ කවුද කියන එක අපි දැනගන්න ඕනේ. එතකොට දෙවියන් වහන්සේ කවුද මනුෂ්‍යයා කවුද කියලා දන්නේ නැත්නම් ඉන්දික මේක තේරුම් ගන්න. එතකොට දෙවියන් වහන්සේ කවුද කියලා කියනකොට ලෝකේ දේව සංකල්ප ගොඩක් තියෙනවා. සාමාන්‍ය ඒක දේවවාදී, බෞද්ධවාදී, අදේවවාදී සංකල්ප තියෙනවා. එතකොට මේ තුනේම දෙවියන් ගැන විවිධයි. එතකොට බෞද්ධ දර්ශනය ගත්තොත් මායාන දර්ශනය, අර්ධ තේරවාදී සම්ප්‍රදාය, වජ්‍රයාන අර්ධ ඒ වගේ ගත්තොත් එතනක් තියෙනවා. කියන්නේ දේව සංකල්පය පොඩි පොඩි වෙනසක් එක්ක. හින්දු දාගම ගත්තොත් කියන්නේ ප්‍රධාන ග්‍රන්ථවල ත්‍රික් යසුත් අධර්ම සාමා උපනිෂද් කියන පොත්වල නැති දේ තියෙනවා උන්ගේ සම්ප්‍රදාය. 33 කෝටි දෙවියෝ. ලංකාවේ ජනගහනය 2 කෝටි 20 ලක්ෂයි. නමුත් දෙවියෝ 33 කෝටි. ඒ වගේ ජෛනාගම ගත්තත් එහෙම තියෙනවා. නමුත් මේ බයිබලයේ කියන. එතකොට ඉස්ලාම් ධර්ම ගත්තත් අල්ලා දෙවියන් සහ බයිබලයේ කියන දෙවියන් එක සමාන නැහැ. ද ගොඩාක් කටියට වැරදෙන තැන තමයි අල්ලා දෙවියන් සහ පියාණන් කියලා කියන දෙවියන් එක සමානයි. එහෙමත් නැහැ. බයිබලයේ ඒකට එහෙම නැති බව එක්ස්ප්ලেইন කරලා පෙන්නන්න පුළුවන්. ඔව් අපි දැන් වෙනත් මාතෘකාවක් කතා කරනවා මේක මම. හරිද? ඒකට සමාන නැහැ. කියන්නේ අල්ලාහගෙන විග්‍රහ කරන අල් කුරානයේ කියන විදි තොරතුරුේ දෙවියන් වහන්සේ කියන බයිබලයේ කියන තොරතුරුේ පරස්පර විරෝධී. අපිට ඕන සාංශාරික සෞදරගේ ඒක කරන්න පුළුවන්. එතකොට මේ දෙවියන් කියන සංකල්පය බයිබලයේ කියමුකෝ දැන් දේවමාලිගාවේ
අර්ධ සලමොන් රජතුමා හදනකොට දෙවියන් වහන්සේ කියනවා ආසමගේ සිංහාසනය පොළව මා තබන ස්ථානය. එහෙනම් දෙවියන් වහන්සේගේ රූපේ නැහැ. කියන්නේ අපි කියන්නේ දේව සංකල්පය තුල දෙවියන් වාසය කරන්නේ දේවාලයේ කියන සංකල්පය බයිබලයේ නැහැ. ජෙරුසලම් දේවමාලිගාව වගේ තැනක දෙවියන් වහන්සේ වාසය කරන්නේ නැත්නම් ඉතින් ආන්න දෙයක් නැහැ. ඒ වගේ මනුස්ස දෙවියන් වාසය කරන උඹලයි සිත් තුල. එහෙනම් සිත් වගේ පොඩි කොටස තුල ජීවත් වෙනවා දෙවියන් වහන්සේ පොඩි කියන අදහසකුත් නැහැ. හැබැයි ඔය හින්දු වල කියන බ්‍රහ්මන් ගැන කියන කතාවනේ ඔය කියන්නේ පොඩිම දෙයකට වඩා පොඩි විශාලම දෙයකට වඩා විශාලයි සර්ව ඔම්ලි ප්‍රසන්ට්. ඔම්ලි ප්‍රසන්ට්. එතකොට දැන් බයිබලයේ කියන විදියට දෙවියන් වහන්සේ කියන්නේ අල්ෆාසා ඔමේගා. දැන් උදාහරණකට මෝසස්ට දෙවියන් වහන්සේ තමන් වඳුල්ලා දෙන්නේ කොහොමද? I am සිටියා වගේ සිටින තනන් වහන්සේ. ඊට පස්සේ කියන්නේ තව යුදෙව්වන්ට කියලා දෙනවා ආබ්‍රාම්ගේ දෙවියන් වහන්සේ, ඊසාක්ගේ දෙවියන් වහන්සේ. එහෙනම් ඒ ක්‍රියාපදය ඒ ක්‍රියාදාමේ අර්ධ කියවිච්ච දෙවියන් මම කියන එක. ඔතන රුවන් සහෝදරයා මට ප්‍රශ්නයක් තියෙනවා. දැන් දෙවියන් වහන්සේ ඇල්ෆා සහ ඔමේගා කියලා කිව්වම ඇල්ෆා කියන එක ගැන දෙවියන් වහන්සේ අපි ඇත්ත කියලා පිළිගන්නවා නම්. දැන් මේ තාවකාලිකව එහෙම සම්මුතිය රෙවිලර් මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ ඇත්ත කියලා පිළිගන්නවා නම් ඇල්ෆා කියන එක හරි ඒක ආයෙ විවාදයක් නෑ. මොකද එයානේ ආරම්භකේ. හැබැයි දෙවියන් වහන්සේ ඔමේගා වෙන්නේ කොහොමද? ඒ දන්නවද? දැන් දෙවියන් වහන්සේ තෝරගන්න නැති කියලා සදාකාලික අපායේ හරි ඉන්නවනේ. ඒතර දෙවියන් වහන්සේ ප්‍රථමයා වෙන එක හරි දෙවියන් වහන්සේ අන්තිමයා වෙන්නේ කොහොමද? අන්තිම වෙන්න මේ ඔක්කොම ආයෙ මැරෙන්න ඕනේ. ඔව් ඒක තමයි ඔයා පැහැදිලිද? උදාහරණයකට සාමාන්‍යයෙන් පණිවිඩයක් කියන්නේ අපි දන්න ලැන්ග්වේජ් එකෙන් තමයි පණිවිඩ උවමාරු කරන්නේ. දැන් සාමාන්‍ය කෙනෙකුට අපි දැනට භාවිතා කරනවා හිර උදා වෙනවා හිර බහිනවා. එතකොට දැන් ඇත්තද? නෑනේ. ඔව්. නමුත් එතකොට පෘථිවිය කරගෙන ගල දාන්නවා නේද? භාවිතාවේ නේම. තේරුණාද? එතකොට ඒ වගේම අල්ෆා සහ ඔමේගා කියලා කියන්නේ හේතුව ආරම්භයේ අවසානයේ තියෙනවා නම්. ඔව් හරි. හරිද? එතකොට දැන් සාමාන්‍ය 0 කියන ප්ලස් or මයිනස්. ඒක ප්ලස් උත් නෙමෙයි මයිනස් උත් නෙමෙයි. ඔව්. හරිද? ප්ලස් or මයිනස් වල කියන්නේ 0 and infinity කියන එක. ඔව් ඒක තමයි. ගැඹුරට ඉගෙන ගන්නකොට වෙනස්. එතකොට මේ දෙවියන් වහන්සේ ගෙන බයිබලයේ විග්‍රහ කරන සර්වවාසී, සර්වව්‍යාපී, අදිශුද්ධ, ධර්මිෂ්ඨ දෙවි කෙනෙක්. එතකොට මුන්වහන්සේගේ හැඩරුවන සුගර්ධ ස්වභාවය අපි දන්නේ නැහැ. හරිද? එතකොට මිනිස්යන්ට පුළුවන් සූර්යයා ගැන තොරතුරු ලබා ගන්න. එතකොට අපි පොඩි කාලේ සූර්යයාගේ කොහොම හිතාගෙන හිටියේ? විශාල ගෙයක් අදිනවා, ලොකු පොල් ගස් අදිනවා, චූටි හිර. හිර පොඩි අපි චිත්‍රය. ඇත්ත ඒක නෙමෙයිනේ. අපි දකින විදිය. එතකොට දැන් බයිබලය වැරදි අර්ථකථනයක් කරගත්තොත් දැන් අනිත් ආගමික පසුබිමත් එක්ක සාපේක්ෂිතව බලනකොට ගොඩාක් කට හිතනවා දෙවියන් වහන්සේ මට කතා කරනවා, දෙවියන් වහන්සේ දකුණු අතේ මාව සනසනවා, මගේ කඳුළු පිස දමනවා කියන ඒ වගේ අර මොනවාද අව탁ෂේරු කරනවා. නමුත් ඇත්ත ඒක ඇවිලා දෙවියන් වහන්සේ මේ ලෝකයෙන් කොහොමද මැව්වේ කියන එක. අපි දැන් කතා කරගෙන යන්නේ පාපය මොකද්ද? පාපේ ප්‍රතිඵල මොකද්ද? ගැලවීම. ඒකනේ අපේ මාතෘකාව. එතකොට අපි දැන් දෙවියන් වහන්සේ මේ වගේ කෙනෙක්. එතකොට මිනිසයා කවුද? මිනිසයා ගැන දැනගෙන ඉන්න බෑ. දෙවියන් වහන්සේව දැනගෙන තමන් ගැන දෙවියන් මිනිසයාගේ සාමාන්‍ය අන්‍යතාවය මොකද්ද? DNA කියලා කියනවා. DNA හොයාගන්න ඉස්සර මතන 1700 ගණන් වලනේ හොයාගත්තේ. එතකොට DNA පද්ධතිය හොයාගන්න ඉස්සර අපි දන්නවා සරලව රේඛා. අතේ රේඛා. අත් කියන්නේ රේඛාව ගත. එතකොට දැන් ජ්‍යොතිෂ විද්‍යාව ගැන ඔබතුමා හොඳට දන්න නිසා ඒක යුනික්. ඔව්. ඒක කියන්නේ සමතෙන්කට සමාන නැහැ. එතකොට අපි ඒ තරම් පර්ෆෙක්ට්. කියන්නේ දෙවියන් වහන්සේගෙම ඇවිල්ලේ පුද්ගලයෙක්ව යුනික් විදියට මවලා තියෙනවා. එතකොට ඒ විදියටනේ ග්‍රහඵල බව බලපාන්නේ. පුද්ගලයන් පුද්ගලට වෙනස්. එතකොට වෛද්‍ය විද්‍යාවෙත් කියන්නේ නිස්පාදනය කරපු බේත් අර්ධ තව කෙනෙකුට ගැලපෙනවා කියලා කියන්න බෑ. කියන්නේ සාමාන්‍ය සරලව අපි ඉන්දියන්ස් ඇමරිකන් කියලා අපි බේත් කරනවා මිසක පුද්ගලයන් පුද්ගලට බේත් කරනවා නම් අපහසුයි.
හරිද? එයාලගේ ප්‍රතිශතීකරණය ක්‍රියා. හැබැයි අර ඔබ කිව්වා වගේ දැන් අපේ ආයුර්වේද ක්‍රමයේදී පුද්ගල පද්ධතිය තමයි ප්‍රතිකාර කරන්නේ. අර ඒක තමයි. බටහිර වාග්ගේ බටහිර ලෙඩේට බෙහෙත් කරාට පෙරදිගති කරන්නේ ලෙඩාට ප්‍රතිකාරය. මොකද ලෙඩා වාග්ගේ යුනික්නස් එකම අනිවාර්යෙන්. එහෙනම් කියන්නේ දෙවියන් වහන්සේගේම ඇවිල්ලේදී මිනිස්යන්ව දෙවියන් වහන්සේ යුනික් විදිහට මවලා තියෙනවා. එහෙනම් එයාට දීලා තියෙන ෆ්‍රී විල් එකක්. සුයාදීනත්වය. එතකොට මිනිසෙක් අපි කැල්විනිසම් වගේම කවුදෝ කරපු පාපයට අර්ධ තව මිනිසෙක් දඬුවම් කරන කසාදාරණයි. දැන් අපි සාමාන්‍ය කිතුණු භාවිතයේ තමයි තමන් නිවැරදි ආදම් කරපු පාපය නිසා තමයි මම දඬුවම් දෙන්නේ. ඔබත් එක්ක සංවාදයේදී මම ඔය තාක්ෂි කෙනා මතකද පියවරු කන ඇඹුල් නිසා මිදි නිසා මේ දරුවන්ගේ දත් හිරින වැටෙනවා කියලා බයිබලයේ. අනිවාර්යයෙන්. ඒක එසේකියල් 18 වෙනි පරිච්ඡේදය නැත්නම් 3 වෙනි පරිච්ඡේදය. ඒක තියෙන්නේ පියවරුන් අර්ධ අමු මිදි කන්නේය දත්තිරි වැටෙන දරුවාට මෙතන් සිට ඒ විවහාරය ඉස්රායල් සෙනගගෙන් ඉවත් වෙනවා කියන එක තමයි මෙතන තියෙන්නේ. හරිද? ඒක භාවිතාව තිබුණා. ඒ කියන්නේ ඒකට හේතුව කියන්නේ ඒක මතේ තිබුණා ලෝකේ. හරිද? තාත්තා නිසායි දරුවා මේම උනේ, අම්මා නිසායි දරුවා මේම උනේ කියන්නේ. ඒක සත්‍යතාවයක් නැතුව නෙමෙයි. ඒ පරිසරය බලපානවනේ අපි කියන්නේ විද්‍යාව අනුව අර්ථ සත්‍යයක් තියෙනවා. යම් සත්‍යයක් තියෙනවා. ඒ කියන්නේ ඒ පසුබිම එයාගේ අර හැමදේම බලපානවා. අරද අපි පරිණාමවාදයේ ගත්තොත් එතනත් බලපානවනේ. ඥානමය හරිද? ඒක වෙනම මාතෘකාවක්. නමුත් මේ ස්වාධීනත්වයේ මනුෂ්‍යව දෙවියන් වහන්සේ නැවුවට පස්සේ එයාගෙන දෙවියන් වහන්සේගේ සැලසුමක් යෝජනාවක් තිබ්බා. එතකොට තනියම ඒක තමයි ඒ විශේෂයෙන් කියා මතක් කරන්න ඕනේ. එතකොට රූබන් කිව්වම රූබන් ගැන දෙවියන් වහන්සේ අනන්‍යතාවයක් තියෙනවා. ආවේනික. එතකොට සුයාදීනත්වයක් තියෙනවා. එතකොට රූබන් දෙවියන් වහන්සේට ගණන් දීමක් තියෙනවා. රෙස්පොන්සිබිලිටි එකක් මට දුන්නා නම් ගණන් දීමක් තියෙනවානේ. වගකීමක්. එතකොට දෙවියන් වහන්සේ මනුෂ්‍යයා මැව්වාට පස්සේ දුන්න ආදරේ වගේම කන්ඩිෂන්ස් මනුෂ්‍ය මේ වෙන. එතකොට නමුත් ඒක කන්ඩිෂන් අකේකරු වෙන්නේ හේතුපාදක වුණේ ආදම් ඒව කරපු පාපය. ඒක ඇත්ත. ඒක මූල හේතුව කියලා. ඔව් මූල හේතුව. ඒ කියන්නේ ඒ ස්වභාවය ආවා. තේරුණාද? එතකොට දැන් මම දඬුවම් විඳින්නේ ආදම් කරපු පාපය නිසා නෙමෙයි. ඒ ස්වභාවය ආවා. නමුත් ස්වභාවය අභිබවා මට අනුග්‍රහයක් හම්බුණා. තේරුණාද? එතන නැත්නම් අසාධාරණයක් නේ. එතකොට කියන්නේ කවුද කැල්විනිසම් ඇත්ත වෙනවා. ආදම් කරපු කැල්විනිසම් කියන්නේ අනිත් පැත්තේ ඩිටර්මිනිසම්. ඒ කියන්නේ නීතිවාදය. ඔව් නීතිවාදය කියන්නේ කවුදෝ කරපු වරදට මම දඬුවම් විඳිනවා වගේ. එහෙනම් මේ දෙවියන් වහන්සේ කොච්චර අසාධාරණද? එතකොට මේ මිනිස්සු කියන්නේ දෙවියන් වහන්සේගේ උදාහරණ කියනකොට දැන් ලයිට් ගියපු නිසා මොනවාද අඳුර. එතකොට අඳුරෙන් වැටුණා. කකුල කැපුණා. හරිද? එතකොට දෙවියන් වහන්සේ මිනිස් සංගතිය අතර තිබෙන රිලේෂන්ෂිප් එක අයිමි වීම තමයි පාපේ ප්‍රතිඵල. අකේකරුකම තමයි පාපය. හරිද? කියන්නේ කොන්දේසි කරගිරීම. එහෙනම් දෙවියන් වහන්සේ නෙමෙයි දඬුවම් කරේ තීරණයට රියැක්ෂනයක් හම්බුණා. එතකොට මම කියමුකෝ දැන් මේ විදුලි පද්ධතියේ තියෙන ට්‍රිප් ස්විච් එකක් අයි කරලා තියෙනවා. අර කොයි හරි ෂෝට් එකක් වෙච්ච ගමන් ඉබේමනේ ට්‍රිප් එක වැටෙන්නේ. කවුරුහරි ඕෆ් කරපු එකක් නෙමෙයි. එහෙනම් දෙවියන් වහන්සේ මනුෂ්‍යයන්ට සුයාදීනත්වයේ දීලා කියන්නේ මේ විදිහට වැඩ කරන්න තිබුණාට ඒක රෝම් කනෙක්ෂන් එකක් වුණාම ට්‍රිප් එක වැටෙනවා. ට්‍රිප් එක වැටුනොත් ප්‍රධාන විදුලි පද්ධතිය විසඳි වෙනවා. ඒ පද්ධතිය. එහෙම දෙයක් තමයි උනේ. නැත්නම් දෙවියන් වහන්සේ දඬුවම් කරා නෙමෙයි. එහෙනම් ඒකට විකල්පය මොකද? ට්‍රිප් එක නැවත දාන එක. වෙන විකල්ප නැහැ. ට්‍රිප් එක දානවා නම් කරපු වරද හරි ගසන්න ඕනේ. නැත්නම් වරද හරි ගසන්නද ට්‍රිප් එක දාන්න මොකද වෙන්නේ? තව වැටෙනවා. එතකොට දෙවියන් වහන්සේ මේ ට්‍රිප් එක ඔවුන්ගේ වැරදි කනෙක්ෂන් නිසා අරද වැටුච්ච නිසා දෙවියන් වහන්සේ විකල්පයක් කියනවා යේසුස් වහන්සේ. ඒක තමයි බයිබලයේ කියන්නේ ආසයට කියන්නේ ක්‍රියාපොතේ 4 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ආසයට මනුෂ්‍යයන්ව ගලව ගන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය අර වෙන නාමයක් නැහැ.
එතකොට පරණ ගිවිසුමේ ජීවත් වෙච්ච නෝවා වෙන්න පුළුවන්, ආබ්‍රහම් වෙන්න පුළුවන්, ආදාම් වෙන්න පුළුවන්, නව ගිවිසුමේ ජීවත් වෙච්ච අය වෙන්න පුළුවන්, වර්තමාන ජීවිත. එතකොට සියලු ජාතින්ට යේසුස් වහන්සේ පස්සේ නෙමෙයි පෙර සහ. එතකොට සමස්ත බයිබලයේ හරය යේසුස් වහන්සේ. ඒක තමයි ඔය මෙතන වටහා ගන්න ඕනේ. දැන් ප්‍රශ්නෙත් ඒකනේ. කියන්නේ අල්ටිමේට් ගෝල් එක. යේසුස් වහන්සේ තමයි බයිබලය. එතකොට යේසුස් වහන්සේ තමයි. එතකොට දැන් ඔබතුමා දැන් වැඩසටහන මම දැක්කම මේ යොහන් 14:6ද කොයිද? ආයරේ 8 මතක් කරනවා. මාර්ගයේද සත්‍යයේද ජීවනයේද මමය. මා හැර අන් කිස් අර්ධ මාර්ගයක් නැ පියාණන් වහන්සේ වෙතට යන්න. එතකොට සත්‍ය මාර්ගයේ ජීවනය. එතකොට අපි ලෝකයේ ඉන්න ශාස්ත්‍රවරුන් ගත්තාම මාර්ගය පෙන්වන්න ඇවිල්ලා තියෙනවා. සත්‍ය කියලා දෙන්න ඇවිල්ලා තියෙනවා. ජීවනය ලබා දෙන්න ඇවිල්ලා තියෙනවා. නමුත් යේසුස් වහන්සේ කියන මමයි. කියන්නේ මම මඟ පෙන්වන්න කරු නෙමෙයි. හැබැයි ඔතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? ওই ප්‍රකාශය අපි සිනොප්ටික් ගොස්පල් කියලා කියන මතෙව් මාක් ලූක් පොත් තුනේම හම්බ වෙන්නේ නැහැ. දැන් ලූක් ඔච්චර ගවේෂණය කරලා ලූක්ට ඔය කතාව අහුන්නේ නැහැ කියන එකේ පොඩි අවුලක් තියෙනවා නේද? ඔව් ඔව්. කියන්නේ ඒක මෙතන තියෙන්නේ. මොකද ඔච්චර වැදගත් ක්‍රිස්තු වර්ෂ 90 තමයි යෝහන්ගේ සුභාරංචිය ලියවෙන්නේ. ඔය එහෙමනම් ක්‍රිස්තු වර්ෂ 90 වෙනකන් කිතුනෝ මේ කතාව දැනන් ඉඳලා නැහැ. මාක් මතෙව් කියව කිතුනෝ දැනන් ඉඳලා නැහැ. සත්‍යත් මාර්ගයත් ජීවනත් තමයි කියලා ස්ථිරව යේසුස් වහන්සේ කියනවා. නෑ දැන් එතකොට දැන් සාමාන්‍යයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සේවය ආරම්භ වෙන්නේ අවුරුදු 33 තියේදී. එතකොට මම ඇහුවේ මේකයි. දැන් මුල් යුගයේ දීපු අයට අහු නොවිච්ච තරම් විශේෂ කරලා අහුවෙන් තියෙන සම්භාවිතය අඩුයිනේ. මේක අන්තිම සුභාරංචියනේ. ඔව්. මම කියන්නේ මේ වන්නේ 90 කියනකොට දැන් 33 අවුරුදු 30 ඉඳලා 90 වෙනකන් අවුරුදු 60ක කාලය. අවුරුදු 60 කාලය තුල ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය ප්‍රසිද්ධයිනේ. ඇයි මැරුවේ? උන්වහන්සේ කවුද? උන්වහන්සේ කරපු ආස්කම් ගෙන විවිධ මත ලියනවානේ. ලූක් සුභාරංචි කියනවානේ. ගොඩාක් කට්ටිය ලියනවා. එතකොට යේසුස් වහන්සේ ඉගෙනුවේ මොකද්ද? දැරුවේ මොන මතද? දැන් ඒක මම ඇහුවේ මම මෙහෙම සංක්ෂිප්ත කරලා හන්නම්කෝ. මේ මාර්ගයේද සත්‍යයේ ජීවනයේද මම කියලා කුසපත් වීමට මොහොත ඊටාම ස්වල්ප වේලාවකට කලින් යේසුස් වහන්සේ කරපු ප්‍රකාශය මතෙව් මාක් ලූක් කියන කතුවරුන්ට හමුුනේ නැද්ද? හමු වෙලා ඒගොල්ලෝ පර්පස්ලි මේක යොහන්න දැනගෙන නැද්ද? නෑ දැනගෙන නෙමෙයි. එතකොට සාමාන්‍යයෙන් දැන් අපි මේම කියමු. දැන් හොඳ ප්‍රශ්නයක්. දැන් ඇක්සිඩන්ට් එකක් වුණා. ඔව්. දැන් ඇක්සිඩන්ට් එක වාර්තාකරණය කරන්න සිරස මාධ්‍යයේ, රූපවාහිනී මාධ්‍යයේ, ITN මාධ්‍යයේ, ස්වර්ණවාහිනී මාධ්‍යයේ එනවා. හරි. එතකොට යාළගේ කැමරාද ඒගොල්ලෝගේ view එකේ අවුවෙන ෆොටෝස් තමයි ඒගොල්ලෝ ගන්නෙ. හරි. හරිද? නමුත් ඒ කියන්නේ ෆොටෝස් කියන්නේ වෙනස් වුණාට සිදුවීම ඇත්තනේ. මේ හතර දෙනාගේ ෆොටෝස් වලින් ඔප්පු වෙන්නේ ආවල් හන්දියේ අර්ධ වාහනයක් ඇක්සිඩන්ට් වුණා. එතකොට සමහර වෙලාවට කියන්නේ හයිලයිට් කරේ ඩැමේජ් වෙච්ච එකනාව හයිලයිට් කරලා වාර්තාකරණය වෙන්නත් පුළුවන්. අප්පපු එකනාව හයිලයිට් කරලා වාර්තාකරණය වෙන්න පුළුවන්. එතකොට සුභාරංචි පොත් අතර ගත්තාම මේගොල්ලෝ වෙනම ලිව්වේ. හැබැයි මේක සැලසුම් කරලා නෙවෙයි. එතකොට යෝහන් සුභාරංචියේ තමයි දෙවි යේසුස් වහන්සේගේ දිව්‍යමය ස්වභාවයට ප්‍රමුඛත්වය දීලා දෙන. එතකොට යෝහන් 10 වෙනි පරිච්ඡේදය ගත්තොත් ඉන්දික සහෝදරයා මම යහපත් එන්නේරාය. හරිද? එතකොට අනිත් අය හොරුන් කියලා කියනවා. එතකොට පැහැදිලිව කියනවා යුදෙව්වන්ගේ නීති පද්ධතිය, යුදෙව්වන්ගේ රග්බිවරුන්, හරිද? පරිසවරුන්, සදිසවරුන්, එනසිවරුන් කියන එක, ලියන්නන් කියන එක හොරුන්. ඔවුන්ගේ ඉගෙනීම් වැරදි කියන එක තමයි ස්වාස කියන්නේ. හරිද? එතකොට මම විතරයි යහපත් එන්නේරා. හරිද? ඒක. එතකොට දැන් සුභාරංචි පොතේ යේසුස් වහන්සේ ඒ තුලින් පමණක් ගැලවීම කියන එක තමයි නව ගිවිසුමේ අර්ථ ප්‍රකාශ වෙන්නේ. හරිද? නමුත් පරණ ගිවිසුමේ එසායා පොත, එරෙමියා පොත, සාමාන්‍ය එසායා පොත එන්නේ 700 ගණන් වලක සුබල. එරෙමියා පොත සේ සමකාලීනව තමයි එන්නේ. ඒ වගේම මේ එසායා එරෙමියා කියන්නේ යුදේයාවල තියෙන ප්‍රොෆෙටවරු. ඔව්. දැන් කිතුණුවන්ට අනිත් අයට දෙන කතා කරා කලින් රාජ්‍ය පිටින්. නමුත් ඒ සමකාලීනව හිටියා මේ උඩා රාජ්‍ය වෙන ප්‍රොෆෙටවරු. හරිද? ඒගොල්ලෝ ඒ අයට ඉස්සල් ජාතීන්ට කිව්වා. මේ යුදෙව්වන්ට කිව්වා.
හරිද? පණිවිඩය කිව්වේ මොකද්ද? මේ ගැලවුම්කරු කෙනෙක් එනවා කියන එක. එතකොට නව පරණ ගිවිසුමේ උප්පත්ති පොත ගත්තොත් උප්පත්ති පොතේ තියෙනවා කියන්නේ ගැලවුම්කරුවෙක් දෙවියන් සැලසුම් කරලා තියෙනවා. ඔයා කියන්නේ 3:15ද? ඔව් 3:15 වෙන්න පුළුවන්. සම්පූර්ණ ඊට පස්සේ අර්ධ කියන්නේ මෝසස් වෙනි අර මෝසස් යොසුවා කෙනෙකුට ඒක කියන්නේ හැබැයි ඒක වෙන්නේ ඕක දැන් 3:15 කියන එක තියෙන අර්ථ දැක්වෙන්නේ. හැබැයි ඩිරෙක්ට්ම ඔය වගේ එකක් හම්බ වෙන්නේ ඒ කියන්නේ ඩිරෙක්ට්ම හම්බ වෙන තැන මම හිතන්නේ ද්විතීය කතාවේ 18:18. ඔබට මොසෙස් සහ සමාන දිවසවරයෙක් නෙගටිව් ආදින් නෙමෙයි කියලා කියනවා. ඔව් යස්. ඒක ඔයා බලන්න මට වඩා දන්නා. හරි thank you. අරද ඒක තමයි. දැන් ඉන්දික කියන සමහර කට්ටිය ඔයා කියන්නේ 3:15 සම්බන්ධයෙන් යම් විවාද තියෙනවා මම හිතන්නේ. ඒ කියන්නේ පස්සේ ඩෙෆිනිෂන් ඒ කියන්නේ අර්ථ ඔව් ඒක ඉන්දික දැන් කියන්නේ සාමාන්‍ය අපි දැනගන්න ඕනේ බයිබලයේ පූජාව කියන එක බැටළුවෙක් පූජා වීම කියන එක සංකේතවත් වෙන්නේ යේසුස් වහන්සේ බැටළු පැටවානෝ කියලා යේසුස් වහන්සේට ආමන්ත්‍රණය කරනවා. හරිද? එතකොට දැන් මේ මෝසස්ගේ කාලේ බලනකොට අර කුළුඳුල් දරුවන් අර්ධ මැරෙන අවසාන පීඩාව තියෙනවනේ. වසංගත 10. එතනත් ඒ ඊශ්‍රායල් සේනාවේ බේරෙන්නේ ඒ බැටළුවා. හරි. ඒක තමයි පස්කා කියලා පාස්කු කියන මංගල්‍යය එන්නේ. ඒක තමයි දෙවනා සමාන කරන්නේ උන්වහන්සේගේ අවසාන දැන් ඇතැම් ස්කොලර්ස්ලා කියනවා නේද මේ හීබ්‍රු හෝඩියේ අකුරු 22 ආලෙෆ් වලින් පටන් ගන්න ටව් වලින් ඉවර වෙන්නේ. ටව් කියන අකුරු හැඩයේ කුරුසයක හැඩය නිසා මේ හීබ්‍රු හෝඩියෙත් සිම්බලයිස් වෙනවා ජේසුස් වහන්සේ කුරුස පරිත්‍යාගය කියලා. නෑ. ඒක ඇවිල්ලා හිතලු. ඒක තමයි. එහෙම කියනවා. ඒක සමහරයි එහෙම හිතලු කියනද කුරුසියේ කියන එක අර්ධ උදාන කියනකොට මෝසස් කුරුසියේ අර පිත්තලස් කුරුසියක් ඒක නෙමෙයි. එතකොට එහෙමනම් අනිවාර්යෙන් එහෙම තර්ක කරනවා නම් යේසුස් වහන්සේ ගෝලිය කුරුසිය ලකුණකට භාවිතා කරනවා. යේසුස් වහන්සේ ගෝලිය කුරුසිය පාවිච්චි කරේ නෑ. ඒගොල්ලෝ අර මුල් කාලේ සිම්බල් එක අනිත් එක යේසුස් වහන්සේ කුරුසියේ පළමු කුරුසිපත් වෙච්ච තැන අපිට කුරුසිය සලකුණකට ගන්න පුළුවන්. ඔව්. කියන්නේ සමකාලීනව තව හොරු දෙන්නෙක් කුරුසිය යනපත්. ඔබ මම හිතන්නේ ඒක හොඳයි. ඒ මතේ එහෙම අපි ඒක ගම ඊට ඉස්සරත් හිටියා. හැබැයි එහෙම මත දරන මේ දේවධර්ම විශාරදයෝත් ඉන්නවා. ඔය මතේ කියන්නේ අධ්‍යාත්මිකව ගොඩාක් කට්ටිය කුරුසියට ප්‍රමුඛත්වය දීලා දැන් එතකොට ඔබ කියන්නේ මේ ටව් අකුර කුරුසියක හැඩේ වීමයි යේසුස් කුරුසපත් වීමයි දෙක අහම්බයක් කියලා නෑ. ඒ ඉන්දික සහෝදර දැන් මම කතා කරන්නේ බයිබලි දන්න කෙනෙක්ට එක්කනේ. මම පරිසම් වෙන්න බෑ. ඔව්. දැන් කුරුසේ වර්ගය ඔබ දන්න විදිහට කොච්චර තියෙනවද? දැන් ලෝකේ භාවිතා කරන රෝමානු කතෝලික පාවිච්චි කරන ක්‍රොස් තියෙනවා. තියෙනවා දැන් තව තියෙනවා. අර ඇන්ග්ලිකන් සභාව පාවිච්චි කරන ක්‍රොස් තියෙනවා. තව එකක් තියෙනවා. මෙතඩිස්ට් සභාව පාවිච්චි කරන ක්‍රොස් එකක්. තව එකක් තියෙනවා දැන් නැති ඔය මේ ඩෙස්ටෝරිකන් කියන නිකාය පාවිච්චි කරපු ක්‍රොස් එකක් ඔය අරකට. ඒක තමයි කියන්නේ. ඒක කුරුසයක් තුවඩ ඒක පොඩි මෝස්තරයක් ඇත්තටම මේ කියන්නේ. ඒකයි. ඔබ එතකොට නේ අනුරාධපුර කියලා සර්ච් කරොත් ඔබට බලන්න පුළුවන් මේක ඉන්ටර්නෙට් එකේ ෆොටෝ එකක්. ඒක තේවත් වලියේ තියෙනවා මම දන්න විදිහට ඒක ආකෘතිය. ඒක තියෙනවා. එතකොට දැන් අපේ සමහර අයියලා දාගෙන ඉන්නවනේ දැන්. ආස්කම් කරන කටේ වෙස්ටර්න් කට්ටාඩිලා කුරුසියේ. ඒ කුරුසිය කොයිද ඒ පසුබිම් බලුවොත් ඔබතුමා දන්නවද? දන්න විදිහට මොකද්ද? කොයිද ඒ කුරුසිය ගන්නෙ? විච්ක්‍රාෆි. තේරුණාද? එතකොට දැන් කතෝලික සභාවේ පැරණි චිත්‍රපටි කියන්නේ අනුසාරයෙන් ගන්න චිත්‍රපටි වල මොනවද යක්කු වෙලවන්නේ කොහමද? ඒ සංසගේ නමෙන්ද බලෙන්ද? ගැකියුලා කතා මාලා කුරුසියට බයනවා. එතකොට බලන්න කොච්චර මිත්‍යා මතයක්ද? මිත්‍යා මතයක්. එතකොට අපි මෙවැනි සාකච්ඡා කරන්නේ මේ මිත්‍යා මත වලින් මනුෂ්‍ය මුදවා ගැනීමනේ. එතකොට ගැලවීමකට යේසුස් වහන්සේ වැටළුවා නම් උන්වහන්සේ විශ්වාස කරන කෙනෙක් ගැලවෙනවා. එතකොට බයිබලයේ ඒක සමහරට අර මේ කුරුසේ කරගහගෙන එන්න මගේ එන්න බැරි කවුරුත් මගේ පස්සෙන් එන්න එපා කිව්ව එක ඔබ හිතන්නේ වැරදි අර්ථ වටහා ගැනීමක් වෙන්නත් පුළුවන්ද ඔය? නෑ කුරුසේ. එතකොට ඒ වගකීම කියන්නේ යේසුස් වහන්සේ කියනවානේ මාව මරනවා. ඔව්. හරිද? මම අර්ධ මැරෙනවා. එතකොට දෙවියන් වහන්සේ කිව්වේ යේසුස් වහන්සේ පිළිගන්න අයට අර්ධ ඇති වෙන වගකීම. ස්තේෆන් වෙන්න පුළුවන්. යේසුස් වහන්සේ ගෝලයෝ එවැනි වචනේ යේසුස් වහන්සේ කිව්වේ නැත අධෛර්යයටපත් වෙනවා. මොකද්ද මේක වෙන්නේ කියලා. එතකොට යේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? ඒක විතරක් නෙමෙයි. නුඹලාට ලෝකේ පීඩා තිබෙනවා ලෝකේ ජයගත්තා. අමුගාකට මේම කරනවා නම් වෙනකට මොනවා නොකරයිද?
හරිද? මාගේ නාමය කරනකොටගෙන සියලු ජාති උඹලා ප්‍රතික්ෂේප කරනු ලබයි. මතේ 24 වෙනි පරිච්ඡේදය කියනවානේ. එතකොට ඒක තමයි. ද කුරුසිය කියන්නේ ද ලෝක සුභාරංචි 14 කියන්නේ අරද මා අනුගමනය කරන එක නම් තමන්ද තමන් සතු දෙයට ද්වේෂ නොකොලොත් මම අනුගමනය කරන්න බෑ. නමුත් වර්තමානයේ තියෙන ඉගෙනීම මොකද්ද? දෙවියන් වහන්සේ පිළිගැනීමකට ලැබෙන්නේ මොකද්ද? ගැලවීම නෙමෙයි. මොනවද ලැබෙන්නේ? ගෙවල් ලැබෙනවා. අරද රෝග සුව වෙනවා. අරද රට යන්න පුළුවන්. පෝසත් වෙන්න පුළුවන්. නමුත් මේවා ස්වර්ගයට යන බාධාවක් නෙමෙයි. ද රෝගේ ස්වර්ගයට යන බාධාවක්ද? කොයි හරි ආගමක කියනවද? නෑ. දැන් කිතුණු අතරින්කෝ. ඔව්. ලෙඩ බාධාවක්ද? නිවන් දකින්න? ඔව්. අධ්‍යාත්මික ජීවිතේ කිසිම වෙලාවක කියන්නේ දුප්පත්කම අවලස්සන නෑ. බාධා මොකද? අකුසල. නැත්නම් පාප කර්මය. නැත්නම් වැරදි ක්‍රියා. මානසික දුර්වලතාව අපි සරල තේරෙන විදිහට කිව්වනේ. ඔව් හරි. එතකොට දෙවිය යේසුස් වහන්සේ මේ ලෝකයට ආවේ පර්පස් එක නම් දැන් ඔබතුමා ආපු ප්‍රශ්නේ පර්පස් එකේ ගැලවීම නම් කියන්නේ පාපයට සමාව දීලා මනුෂ්‍යයන්ට හිමි වෙච්ච සාපෙන් නිදහස් කරලා අර්ධ කියන්නේ විනිශ්චය දවසේදී සදාකාල ජීවනය උරුම කරලා දෙන්න ඕනේ නම් ඒ ගැලවීම දෙන්න ඕනේ නම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පූජා වීම විතරයි. ඒක තමයි බයිබලයේ කියන අන්තර්ගතය. කියන්නේ අල්ටිමේට් ගෝල් එක ඒක. එතකොට ක්‍රිස්තු කිතුණු තාම දැන් අපි ආමිෂ පූජාව සහ ප්‍රතිපත්ති පූජාව කියනවානේ. දැන් ප්‍රතිපත්ති පූජාව කියන්නේ චරිතමය වෙනසක්. ආකල්පමය වෙනසක්. අර ආමිෂ පූජාව කියන්නේ පිළිවෙත්. අරද එතකොට දැන් සමහර වෙලාවට පිළිවෙත් කරනවා. යේසුස් වහන්සේ පිළිවෙත් කරපු යුදෙව්වන්ට දැන් තල්මු කියන එක ඔබ කේසරිත තල්මු කියන්නේ මොකද්ද? එකක් කියන්නේ එයාලගේ පිළිවෙත් තිබුණා. කියන්නේ ක්‍රිස්තු පූර්ව 135 වෙනකොට චාරිත්‍ර තිබුණා. ඒ වගේම ලිඛිත නීති පද්ධතියක් තිබුණා. එතකොට ඒගොල්ලෝ මොනවාද කරේ? ඒ චාරිත්‍ර වාර්තයට ප්‍රමුඛත්වය දුන්නා. ඒක තමයි මාක් සුභාරංචි යේසුස් වහන්සේ කියන්නේ ඔවුන් තොල් වලින් මට නමස්කාර කරනවා. ඔවුන්ගේ හදවත මට දුරස්. ඔවුන් මනුෂ්‍යයන්ගේ ඉගැන්වීම් ගුරුකම් කරන්නේ දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථාව පැහැරාරිනවා. නිරන්තරයෙන් මට නමස්කාර කරනවා. එතකොට එතන තියෙන්නේ දැන් බයිබලයේ අපි මෙතන කියන්නේ අපි වෙලාව අපිට තියෙන අනිත් වැඩසටහනක් තියෙනවා. අපි ඉදිරියේදී කටේ කමෙන්ට්ස් දානවා අපි කතා කරන්න පුළුවන්. ඔබට නිදාස තියෙනවා. මම කියන්නේ දැන් පාවුල් තුමාගේ ජීවිතය ගත්තොත් පාවුල් කියන්නේ දේව ධර්මාචාර්යවරයෙක්නේ. ගමාලියල ඉගෙන ගත්ත කෙනෙක්. කියන්නේ යුදෙව්වෙක්. බෙන්ජමින් ගෝත්‍රිකයෙක්. පාවුල් තුමා කියන්නේ බයිබලයේ පොත් 13ක් 14ක් ලියපු කෙනෙක්. එතුමා වඳුල්ලා දෙන්නේ කොහොමද? රෝම 7 වෙනි පරිච්ඡේද 24 මං කාලකන්ණි මිනිස්සෙක්. ඇයි කාලකන්ණි කියලා කියන්නේ? මම කියන්නේ 7 වෙනි පරිච්ඡේදය. හැබැයි මට හම්බලා දෙනවා මම තමයි ලංකාවේ ඉන්න හොඳම කිතුනවා කියලා කියන්නේ. ඔය එහෙම මානසික ලෙඩ ඉන්නවනේ. මං ගාවට ආවොත් තමයි ලෙඩ සුව වෙන්නේ. යේසුස් වහන්සේ වෙතට ගියත් ලෙඩ සුව වෙන්නේ නැහැ. යේසුස් වහන්සේට බෑ ලෙඩ සුව කරන්න ආශිර්වාද කරන්න. ඒ අවිත් බලන්න. ඔව්. ඒ කියනකොටම තේරෙනවා ඉතින් කොයිද කියලා. ඒ වගේ ඉන්නවා මානසික ලෙඩ ඉන්නවා. හරිද? එතකොට කියන්නේ පවුල් තුමා කියනවා යාපත්‍ය දන්නවා. මට තව ආගම දාමක් දර්ශනය තුලින් යාපත්‍ය දැනගන්න අවශ්‍ය නැහැ. මම යුදෙව්වෙක්. යුදෙව්වේ තියෙන නීතිපති කියන්නේ 613ම දන්නවා. දසපනත දන්නවා. තල්මුඩ් දන්නවා. හරිද? නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ යාපත් දැනගත්තාට පිළිපැදීමක් නැහැ. මම නරක මිනිසෙක් නෙමෙයි. චේතනාත්මකව මම යාපත්‍ය කරන්න ආසයි. මම ආස කරාට මම ආස කරන යාපත්‍ය නෙමෙයි සිදු වෙන්නේ. මම ද්වේෂ කරන කොටසක් තියෙනනේ. අකමැති කොටසයි මාතුල සිදු වෙන්නේ. ඒ නිසා මම කාලකන්ණි මිනිසෙක්. මේ ස්වභාවයෙන් මාව කලවන්නේ කවුද? යේසුස් වහන්සේ. එතකොට ඒ විපරිවර්තනය තමයි කියන්නේ ගැලවීම කියන්නේ. කියන්නේ මේ මොනද ප්‍රතිපත්ති පූජාවක් ඇටියට අපි බයිබලයේ ඉගෙනගෙන බයිබලයේ පිළිපැදීම නෙමෙයි ගැලවීම කියන්නේ. පිළිපදින්න බැරි නිසායි අපි යේසුස් වහන්සේ ඕනේ. එතකොට ඒක තමයි ගැලවීම. ඊට පස්සේ යේසුස් වහන්සේ මොනවද කියන්නේ? මානියෝගය. ඒ ගැලවීම කියන පදනම ගැන තමයි මම කියලා ඉවසන්නේ. මානියෝගය. මතේයු සුභාරංචියේ 28 නුඹලාව සියලු ජාතීන් ගෝලයන් කරපල්ලා. හරිද?
පියාණන්ගේ පුත්‍රයන් සුදන්න වාසේ නාමයෙන් බෞතිස්ම කරනවා. උගන්වපල්ලා. කියන්නේ මේ ගැලවීම මුළු ලෝකේටම එනම් කියන්නේ කැල්වින් වාදේ නම් කියන්න බෑ පාඩු ඉන්නවා ඉතින් හරිනේ. දෙවියන් වහන්සේගේ වැඩි දේනස කරනෝනේ. හරිද? මගේ ලෝක 24 කියනවා නේද මේ පණිවිඩයේ සියලු ජාතීන් කරා යන්නේ විදි ලෝකාන්තිමේ ලඟවන්නේ කියලා. අනිවාර්යෙන්. ඒක තමයි නඩයාලම. හරිද? එතකොට සමහර කට්ටිය මොනවාද කිතුණු මුවාවෙන් ඉන්නවානේ. නමුත් කිතුණු දාම විකුණන් කරන ඩුප්ලිකේට් පෙන්නන අය. ඔව්. ඔරිජිනල් එක රිජෙක්ට් වෙනවා. ඩුප්ලිකේට් කිතුණු බයිබලයේ ඩුප්ලිකේට් එකට ඒගොල්ලෝ වෙන වෙන ආගම් ප්‍රොමෝට් කරනවානේ. අපි නම් කියන්න ඕනේ නැහැ. අපි කියන්න ඕන වෙලාව කියමු. අපි ඇත්තටම මේ ඔය හෙරසිස් කියලා ඔයගොල්ලෝ කියන ව්‍යාජ ධර්ම ගැනත් අපි කතා කරන බලාපොරොත්තු වෙනවා යම් ව්‍යාජ ගුරුවරු ගැන. ඒක මම අවසන් කරන්න. පළවෙනි පේතුස් දෙවෙනි පරිච්ඡේදයේ ඉන්දික සහෝදරයා පැහැදිලිව තියෙනවා. අන්ධකාරයේ සිට විශ්වපත් ආලෝකය වෙතට නුඹලාව ගෙනාවා. අටවෙනි පදේ. දෙවියන් වහන්සේ ගැන කියන පිණිස තමයි ගැලවීම දුන්නේ. එතකොට කිතුණුවෙක් වෙන්නේ අනිතාට කියන පිණිස. මම කිතුණුවෙක් වුණේ ඒ කියන්නේ එතකොට මම රස්සාවට ගිහිලා මට අයිතිකාරයා වගකීමක් දුන්නාට පස්සේ පඩි අරගෙන වගකීම් පෑරාරියොත් මොකද වෙන්නේ? එතකොට කිතුණුවෙකුට වගකීම දුන්නේ මොකද? උඹලා අන්ධකාර ජීවිතයක් ගත කරා දැන් ගැලවුණා. ඒ නිසා මේ දෙවියන් වහන්සේගේ good news එක සුභාරංචි කියන පිණිස උඹලා වනාගේ තෝරාගත්ත වහන්සේ. රාජකීය පූජකවරු සුද්ධෝ ජාතික සන්තකසන. එතකොට මේ සියලු දේ අරගෙන තමයි මේ කියන්නේ දෙව ගැන නෙමෙයිනේ. නෑ මුළු සමස්ත ලෝකේ මනුෂ්‍යයන් ගැන. එතකොට මේ වචනේ කියනකොට කියන්නේ මුළු ලෝකෙම යුදෙව්වන්ට සීමා වෙච්ච පණිවිඩය සිනෝගෝ වලට සීමා වෙච්ච පණිවිඩය මුළු ලෝකේන සියලු ජාතීන්ට යනවානේ. හරිද? ඒක තමයි කියන්නේ ඔබතුමා ආපු ප්‍රශ්නෙට කියන්නේ බයිබලයේ උත්තර කියන්නේ මනුෂ්‍යයන්ට ගැලවීම. අපිට කාලය සීමිත වුණොත් තව කාරණා දෙකක් කතා කරන්න ඕනේ. එකක් දැන් මම මේකෙදි මේ විද්‍යාව එක්ක සංසන්දනය කරලා ඔබතුමා මේ වැඩසටහනේ ඔබතුමා නාලිකාව අපහසුතාවපත් කරන්න අපිට ඕනේ ඒක වෙන දවසක් කතා කරන්න. නමුත් මට පොඩි මේ මගේ නිරීක්ෂණයක් මේක ඔබේ මතය මම කැමතියි දැනගන්න. දැන් අපි ටෝරා එක ගත්තොත් ටෝරා එකේ කිසිම තැනක අපිට ලුසිෆර් කියන නමවත් මගේ නිරීක්ෂණ මම වැරදි නම් නිවැරදි කරනවා. යක්ෂයා ගැන අපිට හම්බ වෙන්නේ නැහැ. ඔය ඔතන සර්පයන් කියන්නේ. ඒක සිම්බල් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒ වගේම දැන් අර මොසෙස්ගේ මේ සිද්ධිය වෙලාවේ මේ ගවයෙක් හදලා වන්දනා කරනවා මේ යුදෙව්වෝ. ඒක බරපතල පාපයක්නේ. ඔව්. හැබැයි එතනදිවත් මේ යක්ෂයා වලට යනක් දෙන්න හම්බ වෙන්නේ නැහැ. අපිට යක්ෂයා පිළිබඳ කතාව හම්බ වෙන්නේ ඔය යෙරමියා යසාය වගේ ඔය මේ විශේෂම ක්‍රිස්තුපුර 8 වෙනි සියවසේ. ඒක තමයි ඉස්තිරවචන ක්‍රිස්තුපුර යෝග පොතේ තියෙනවා. යෝග පොතේ පරණ මේ සංකල්ප මට මගේ නිරීක්ෂණය අනුව මට තේරෙන විදිහට ඔය මොසෙස්ගේ කාලේ යුදෙව්වන්ට ස්වර්ගය හෝ අපාය ගැන අදහසක් තිබුණේ නැහැ. ඒගොල්ලන්ට තිබුණේ මෙහි පිට ශාස්ත්‍රීයකත්වය. ඒගොල්ලෝ දැකපු ලොකුම එක තමයි දෙවියන් වහන්සේට අකීකුණා මරණය. දැන් මරණවනේ ගොඩක් දැන් ගණන් කතාවේ අර සබත් කරපු මනුස්සයා මරණයනේ. ඒතකොට මේක පොඩි සමාජ විද්‍යාත්මක වෙනකොට පොඩි විකාශනය වීම වර්ධනය වීමත් එක්ක ආපු එකක් වෙන්න බැරිද සාතන් කියන කන්සෙප්ට් එක. පළවෙනි ප්‍රශ්නේ. බයිබලයේ සාතන් කියන දෙයට අර්ථ ගොඩාක් විස්තර නැහැ. එතකොට එකක් කියනවා අපි කීපයක් කියනවා නම් කියන්නේ බයිබලයේ ලියපු පළමු පොත තමයි ජෝබ්. ජෝබ් පොතේ දෙවියන් වහන්සේගේ අභිමුඛයට සාතන් යනවා. හරිද? එතකොට එයාගේ විස්තරය කියන මුළු ලෝකෙම ඇවිදලා මොනවද කරනකල දෙවියන් වහන්සේගේ අභිමුඛ වාර්තාකරණය කරනවා. ඒක තමයි යක්ෂය. නේද? දේවදූතන්ගේ වැටීම මේක අතර පොඩි බැලුම් පරස්පරයකුත් තියෙනවා. දෙවෙනි එක එසේකියල් පොත එසායා පොත 12 වෙනි පරිච්ඡේදය වෙන්න ඕනේ. ඒකේ තියෙනවා කෙරාබීන්. නුඹ ආලෝකයේ දේවදූතයා. නුඹ මේ උසස් තැනක හිටියා. නුඹලා මනුෂ්‍යයන්ව ආරක්ෂා කරන්න හිටියා. ඒක. හරිද? එහෙම. ඊට පස්සේ දැන් එතකොට යක්ෂයා ගැන කියනකොට කියන්නේ දැන් යේසුස් වහන්සේගේ පරීක්ෂාව කියමුකෝ. එතකොට සුද්ධාත්මයන් වහන්සේ විසින් තමයි වනාන්තරයට ගෙන්නේ. යක්ෂයා නෙමෙයි. එතකොට යක්ෂයා බයිබලේ දන්නවා. බයිබලේ කියන්නේ එහෙමනේ. යක්ෂයා බයිබලේ දන්නේ නැහැ කියලා කියනවාද? බයිබලේ දන්නවා. ඒතකොට යේසුස් වහන්සේ පරීක්ෂා කරනද බයිබලේ? මේ යක්ෂයානේ කියන්නේ මේ ඔබ ගලක් පිට මොකද මේ ඔබේ පාය ගලක නොවදිනසේ දේවදූතයන් ඔබ අල්ල ගන්නවා කියලා ලියලා තියෙනවා කියලා දැනලා පෙන්නන ගීතාවලියේ තියෙන කැලලක් එයා රෙෆර් කරන එක. ඒක ඇත්ත නම. එතකොට බයිබලේ යක්ෂයා දන්නවා. ඊට පස්සේ තවත් අපි නව ගිවිසුමට ගියාට පස්සේ කියනවා නුඹලා දෙවියන් වහන්සේ සිටින බව දෙවියන් වහන්සේ විශ්වාස කරන එක පුදුමයක් නෙවෙයි. යක්ෂයා තම දන්නවා. දැන් යක්ෂයා විශ්වාස කරන්නද දෙවියන් වහන්සේව? එහෙනම් මේ යක්ෂයා කියන concept එක
දැන් මිනිස්සු වෙනත් ආගමිකකරණය තුලින් නිර්මාණය කරලා දෙන වෙනත්. කියන්නේ ආලෝකයේ දේවදූතයාගේ වෙස් ගන්නවා යක්ෂයා. එහෙනම් යක්ෂයාව අඳුන ගන්න පුළුවන් ද බයිබලයේ අනුව නපුරු විදියට? ආලෝකයේ දේවදූතයාගේ වෙස් ගන්නවා කියන. එහෙනම් යක්ෂයා ගැන පැහැදිලිව තියෙන බයිබලයේ කියන විදියට. නැත්නම් අපි නිර්මාණය කරලා අද මිනිස්සු වට්ටගෙන නිකන් දත් තිරිතගෙන ද රෝල් වෙන්නේ ඒ කට්ටඩිකම. කිතුණු පාසස්ලා යම් කෙනෙක් පෙන්නනවා නම් බයිබලයේ කියන යක්ෂ නෙමෙයි. එතකොට පැහැදිලිව කියනවා කලාතිපොතේ නුඹලාගේ යුද්ධේ වනාගේ ලේත් එක මාංශෙත් එක නෙමෙයි. අන්ධකාර ලෝකාධිපතිවරු ආස්තලයේ තියෙන නපුරු ආත්මයත් එක්ක. කියන්නේ ඒ ආත්මය මිනිසයන්ව මුලා කරනවා. බලපෑම් කරනවා. ඒ නිසා ඒ සිතුවිල්ලත් එක්ක දැන් තමන්ත් එක්ක තමයි යුද්ධේ තියෙන්නේ. තේරුණාද? ෆිසිකල් යුද්ධය කියන්නේ එතකොට ෆිසිකල් යුද්ධය කියලා කිව්වොත් තියෙනනේ ෆිසිකල් වෙපන්ස්. නමුත් එතන වෙපන්ස් ඇටියට කියන්නේ මොකද්ද? ඇතකිල්ල නැමැති පලිගය. ඔව්. ගැලවීම නැති තොප්පිය. හරිද? ධර්මිෂ්ඨකම නැමැති අර ඉංගපට්ටිය. හරිද? වචනේ නැමැති කඩුව. එතකොට ෆිසිකල් යුද්ධයක් නෙමෙයි තියෙන්නේ. දැන් අද පල්ලිවල දැක්කම මොකද තියෙන්නේ? ෆිසිකල් යුද්ධයනේ යකත් එක්ක. නම මොකද්ද? කොයිද ඉඳලා ආවේ? නෑ අපි සිතුවිල්ල ආක්‍රමණය කරන්න. දෙවියන් වහන්සේගෙන් අපි ඈත් කරන්න. ඒක තමයි බයිබලයේ කියන්නේ. යක්ෂයා ගොරවන සිංහෙක් මේ. කාමද කියලා ගන්න කියලා බලන්න. ඒකට අපේ සිතුවිල්ලත් එක්ක තමයි. යක්ෂයා කරන්නේ. එතකොට මේ ගැලවීමේදී අරද අපිට ලැබෙන දේ තමයි දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. ඒ මඟ පෙන්වීම කොහොමද ලැබෙන්නේ? සුද්ධාත්මයන් වහන්සේගේ. ඒක තමයි කිතුණු ඇදහිල්ල තුන විශිෂ්ටත්වය. ක්‍රියා පළවෙනි පරිච්ඡේද 8 වෙනි පදයේ ඉඳි කියනවා. දැන් ඔබතුමා නිතරම ප්‍රශ්න කරන දේ තමයි කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල්හි නුඹලා බලය ලබන්න ඕය. බලය කියන්නේ අර එනර්ජි නෙමෙයි. අර උරුමය ලබන්න. ඒ විට නුඹලා මගේ සාක්ෂිකාරයෝ වෙන්නේ. එතකොට යම් කෙනෙක් සමහර කට්ටිය ඉන්නවනේ සාක්ෂිකාරයෝ නොවේ නම් සුද්ධාත්මයන් වහන්සේ ලැබිලා නැහැ. රෙප්‍රසන්ටේටිව් වෙන්න ඕනේ නම් එයා සුද්ධාත්මයන් වහන්සේගේ බලය ලැබුණාම එයා ඒ මගේ පෙනීම බයිබලයේ ඉගෙන ගන්නවා. ඊට පස්සේ රෙප්‍රසන්ටේටිව් වෙනවා. එතකොට තමයි ඔබ අතිම මතක කරන ස්ටේප්මන්ලා මැරුණේ, ග්‍රීස්වංශයේ ගෝලි වේද සාක්ෂිකය වුණේ, අතීතේ මේම වුණේ. කියන්නේ ඒ බලය ආවට පස්සේ සත්‍ය උදෙසා මිනිස් තමන්ගේ ජීවිත පූජා කරනවා. නිකන් අර දෙවියන් වහන්සේව බයිබලයේ විකුණන් කරන තත්ත්වයට පත් වෙන්නේ නැහැ. දැන් මගේ මේ ඊළඟ ප්‍රශ්න ඔබට විග්‍රහයක් දෙන්නත් පුළුවන් නැත්නම් ඔබට දන්නේ නැහැ හරි අදහසක් නැහැ හරි නම් එහෙම කියන්නත් පුළුවන්. මම ඔබට මතක නැති අපේ ප්‍රියන්තයාගේ සියුම් මන්සලිද ඔබෙන් ඇහුවා මේ කුඩා දරුවන්ගේ මරණයෙන් පස්සේ ඉරණම ගැන. ඒක ඔබ අවංකව නිහතමානීව දන්නේ නැහැ කියලා. හරි. එතකොට දැන් ඒ වගේම ප්‍රශ්නයක් තමයි ඒකට ඔබ උත්තර දුන්නා. ඒ වගේම ප්‍රශ්න තමයි දැන් උදාහරණයක් කියලා අපේ ඉන්දියන් සාගරයේම තියෙනවා නෝර්ත් සෙන්ටිනල් කියලා දූපතක්. මේ දූපතේ සයන්ටිස්ට්ලා කියන විදිහට අවුරුදු 65000ක් අපි ඔයා 6000 විශ්වාස කරන්නේ. 65000 පැත්තකින් තියනකො. හැබැයි මේ දූපතේ භෞතික කොටසක් ඉන්නවා. මේගොල්ලෝ තාම ගින්දරවත් හොයාගෙන නැහැ. අපි සයන්ටිෆික් සංවාදයක තර්කයකට යන්න ඕනේ ප්‍රශ්න වෙන එක. එතකොට ඒ ඔබ දන්නවද නැහැ මේ සුනාමි කාලෙත් ඒක අර දූපත ඒ ක්‍රිස්තියානි මේ දේවදර්ම මේ මිෂනරි වරේ කියන ක්‍රිස්තියා ඔබ වගේම ඔය ගැලවීම ප්‍රකාශ කරන්න ගියම සහෝදරයෙක්ව මැරුවා ඒ දූපතේදී. දැන් අවුරුදු 5කට විතර කලින් ඇමරිකන් තරුණයෙක් ඔහු. ඔහු තාම අවංකව ඔහු අවංකවම ප්‍රේමයෙන් ගියේ ඔහු විශ්වාස කරන දේ දෙන්න. එතකොට ඒ වගේ ගෝත්‍රිකයෙක්ගේ මරණයෙන් පස්සේ හෝ නැත්නම් මන්දබුද්ධි කියන වචනේ වඩා සෙවෙන් මනස වර්ධනය වෙනවා. බුද්ධිවන්තයෙක් තියෙන කෙනෙක්ගේ මරණයෙන් පස්සේ එයාගේ ආත්මයෙන් ලැබෙන ඉරණම ගැන බයිබලයේ සඳහනක් හෝ අදහසක් තියෙනවද ඔබට ඒක ගැන අදහසක් කියන්න බැරිද? දැන් මේමයි. කියන්නේ මම දැනුවත්ව කියන්නේ මට අදහසක් නැහැ. මම හිතන දේ කියන්න පුළුවන්. දේව ධර්මානුකූලව නෙමෙයි. මම දන්නවා දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයි. එතකොට සාමාන්‍යයෙන් අපි කියමුකෝ දැන් අපේ අතින් බුද්ධිමත් පුද්ගලයෙක් අසාධාරණ තීන්දුවක් දෙන්නේ නැහනේ. යනුක උපකල්පනය කරනවා. නෑ ඒක තමයි මගේ අසාධාරණ තීරණයක් ගන්නෙ නැහැ. එතකොට පාපය කියලා කියන්නේ දැනුවත්ව කරන එකට. නැත්තම් කියමුකෝ දැන් කියන්නේ ඇක්සිඩන්ට් කියන එකයි ඉන්සිඩන්ට් කියන එක අතර වෙනසක් තියෙනවානේ. The accident වලට වෙන නීතියක් තියෙන ඉන්සිඩන්ට්ස් වලට වෙන නීතියක් තියෙනවා. දැන් ඒ වගේම තමයි සහෝදරයා. ඕකට මම එකතු කරලා අහන්න දැන් ඇෆ්ගනිස්තාන වගේ රටක උග්‍ර මුස්ලිම් රටක කෙනෙකුට දැන් බයිබලයේ අපි ඇත්ත කියලා හිතුවොත් ඔබ කියන්නේ මගේ මතය වෙන එකක්. මම තමයි ඇත්ත කියලා හිතුවොත් එයාට කවදාවත් ඔය පණිවිඩ හම්බ වෙන්නේ නැහැ නේ. එහෙම කෙනෙක්ට මරණයෙන් පස්සේ මොකක්ද ඉරණම කියන එක ගැන අදහසක් කියන්න මොකද බයිබලයේ කියනවා රෝම පළවෙනි පරිච්ඡේදයේ
දෙවියන් වහන්සේ ඉදිරියේ අර්ථ රෝම පළවෙනි පදයේ දෙවියන් වහන්සේ ඉදිරියේදී හැමෝගේ හෘද සාක්ෂිය ඔවුන්ට සාක්ෂි දරනවා. එතකොට ඒ කවුරුත් කියන්න බෑලු මම දෙවියන් වහන්සේව දන්නේ නැහැ. නැත්නම් දෙවියන් වහන්සේගේ පණිවිඩය ලැබුණේ නැහැ. ඒ නිසා මම නිදාස්. කියන රෝම පළවෙනි පදයේ. නමුත් තමන් දන්න දෙයට විශ්වාසවන්තව සිටින්න ඕනේ. එතකොට දෙවියන් වහන්සේ වාගේ තර්කය සාධාරණයි. කියන්නේ කවදාවත් දෙවියන් වහන්සේගෙන ආපු නැති ආන්න අවස්ථාව නොලැබිච්ච කෙනෙකුට යේසුස් වහන්සේ පිළිගත්තේ නැහැ කියලා අපායක් හිමි වෙනවා නම් ඒක සාධාරණයි. ඔබ සදාකාලික නිරයක් පිළිගන්නවා නේ? ඔව් සදාකාලික දඬුවම නිරේ කියන මොකද දැන් ඔබ පිළිගන්නවා නේ? මොකද දැන් යෙහෝවාගේ සාක්ෂිකාරයෝ සහ මොමන්ලා පිළිගන්නේ මම දන්න තරමින් සදාකාලික නිරයක් තියෙනවා කියලා ඒගොල්ලෝගේ දේව ධර්මයේ තුල. නෑ 70 ඇඩ්වෙන්ටිස්ට් පිළිගන්නේ නැහැ. ඔව් සදාකාලික කියන්නේ මනුෂ්‍යයන් ගත්තාම අවසන් වෙන දෙයක් නෙමෙයි. සාමාන්‍ය කෙනෙකුට දැන් අපි අර සංසාර චක්‍රය කියලා කියනවා. ඔව්. හරිද? එතකොට විවිධ ආගම් වල තියෙනවා. උදාහරණයකට මම කියන්නේ ඉපදීම් 7ක් Hindu ආගමේ. එතකොට සතක් කියන්නේ අර එක තලයකට ආවමනේ. නැත්නම් ඒක අකණ්ඩව සිද්ධ වෙනවා. නෑ කියන්නේ සතෙක් වෙනවා සාරකලක් වෙනවා. ඒක නිතරම යාළුකෝ අර තේවාරම් කියන එකේ කියනවා. මුනිවරයි තේවරයි කල්ලායි මරමයි පූවයි මුනිවරයි තේවරයි කියන එක. එතකොට මලගේ වල වල අනිවාර්යයෙන් ඒක කියනවා. නමුත් එවැනි විශ්වාසයක් නැහැ. මනුෂ්‍යයන් වැරදි කරත් නිවැරදි කරත් දඬුවම සදාකාලික නිරයක් තියෙනවා සදාකාලික ජීවනයක් තියෙනවා. එහෙනම් මනුෂ්‍යයන්ගේ ස්වභාවය ඉටර්නල් සදාකාලිකයි. එතකොට දැන් ඒ කියන්නේ සම්දිස්ථානයේදී තීරණය වෙනවා තැන නමුත් ජීවිතය සදාකාලිකයි. දේවදූතයා කියමුකෝ. දේවදූතයන් සදාකාලිකයි. තේරුණාද? දේවදූතයන් සදාකාලිකයි. ඒකට සමාවක් ලැබිලා නැහැ වෙන්න බැයියේ. ගොළු මැවීමේ ස්වභාවය සදාකාලිකයි. අවසානයක් නැහැ. ඒක තමයි කිතුණු විශ්වාසය. ඒ නිසා මම රෝමේක කතාව ඇහුවේ. අවසානයක් නැත්තම් දෙවියන්ටත් අවසානයක් නැහැ. දෙවියෝ මැක්ගේ මැවිලට දෙවියන්ට ආරම්භයක් නැතිවල මැවිලට ආරම්භයක් තියෙනවද අල්ෆා හරි. මම අර ඔයින් ඇහුවේ ඔබේ උත්තරය දුන්නා. ඒතකොට දෙවියන්ටත් අවසානයක් නැත්තම් මැවිලට අවසානයක් නැත්තම් මේ කොහොමද මේක කියන්නේ ඔබේ උත්තරය දුන්නා. සාහිත්‍යමය ඒක තියෙන භාෂාවේ වචන භාවිතය තමයි කියන්නේ වෙන්නේ කියලා. මම හිතන්නේ අද ඒක චුට්ටක් මතක් කරන්න අපි දැන් නියුට්‍රල් කතා කරනකොට මිනිස්සු හිතන්න පුළුවන් මේ ප්‍රශ්න කතා කරන්නේ නැහැ කියලා. අපි දැන් ආරම්භයේ ප්‍රශ්න කතා කරනවා මේක ඇත්තටම ඊට පස්සේ මේ ගාලකෝට්ටියක් වෙනවා. අනිත් එක පදනම ඔබ කියන පදනම වටහා ගන්න නැතුව දැන් ඔකෙදි මට පොඩි වෙලාවක් මේ විශේෂයෙන් බෞද්ධයන්ට නිකුත් නොවන අයට ප්‍රශ්න දාන්න පුළුවන්. දැන් ඕකෙදිම දැන් සහෝදරයා පොඩි මේ දැන් අර මේ මට එක දෙයක් නිවැරදි කරන්න මට විනාඩි 5ක විතර කාලයක් දෙන්න පොඩි වෙලාවක් ගියත් මොකක්ද දන්නවද? දැන් ඔය මේ රාජ්කුල සිංගම් සහෝදරයා තැනතන කියනවා මම යාගේ සංවාදෙ මග ඇරියා කියලා. හරිද? ඒක පොඩි උත්තරයක් දෙන්න ඕනේ 7 ඇඩ්වෙන්ටිස්ට් තියොලොජි එක සම්පූර්ණ වෙනස් නේ ඔයගොල්ලෝ මේකට වඩා. ඒක පිළිගන්නවනේ. ඒගොල්ලෝ විශ්වාස කරන දේ Jesus 7 ඇඩ්වෙන්ටිස්ට් චර්ච් රිෆෝම් වලින් ඒක නෑ ඒගොල්ලෝ එලෙන්ජි වයිට් යා කියන්නේ යා රිප්‍රසන්ට් කරන්නේ එලෙන්ජි වයිට් කියලානේ. ඒතකොට මම ඇත්තට එක පළවෙනි සංවාදය කරලා ඊට පස්සේ මම තීරණය කරා ඒ ධර්මයේ හදාරන්න නැතුව මම ඇත්තට සම්මත කරන්නේ ඒක අසාධාරණයි. දැන් ඔයා කියන එකට මම උත්තර දෙන්න ඕනේ. දැන් මම රාජ්කුල සිංහ එලෙන්ජි වයිට් කියපු තර්ක ගත්තේ නෑනේ වාට විරුද්ධව. මොකද ආයෙ වඩ කියන්නේ නෑනේ. ඔයාවක් කියන්නේ නැති ඒවල. එතකොට මම ඇත්තට අවුරුදු දෙක විතර කාලයක් අධ්‍යයනය කරලා මේ ඇත්තටම ශාම්සිරාජ් එක්කත් ඔබ දන්නවා මම සංවාද මාලාවක ඉදිමින් හිටියා. ඊට පස්සේ ඇත්තටම මම ඔහුට ආරාධනා කරා ප්‍රමාණිකා 3ක් ගැන කතා කරමු කියලා බයිබලයේ දේව වාක්‍යයක්ද දෙවියන් වහන්සේ ඇත්තටම දේව පුත්‍රයාද පළවෙනි බයිබලයේ දේව වාක්‍යයක්ද කියන එක. ඒ මාතෘකාව දිගටම ප්‍රතික්ෂේප කරනවනේ ඔහු මගහරිනවනේ ඔහු පර්සනල් රිවිව් කරන්නේ නෑනේ. මේමයි ඉන්දික සහෝදරයා දැන් රාජකුල සිංහ කියන්නේ මම දන්න හොඳ සහෝදරයෙක්. ඔව් මම කියන්නේ අපි ආර්ධ කිතුණු නිකාය ගත්තාම නිකායේ මත කියන්නේ අපි පෞද්ගලික සම්බන්ධයක් තිබුණාට මත තියෙනවා. ඒ නිසා එයාගේ මතේ මම පිළිගන්නේ නැහැ. එයාව පිළිගන්නවා. පුද්ගලයාව පිළිගන්නවා. කියන්නේ Seventh Day Adventist Church එක බව එයාලගේ මතේ පිළිගන්නේ නැහැ. ඒ නිසා අපි
අපි නේද? එයාත් එක්ක අපි අවස්ථාවක් ගමු. ඕ නේද මේක තමයි. එයාත් එක්ක ශාම්සි රාජ්‍යක අපි ඉස්සරහට මේ සාකච්ඡා කරමු. ඔබේ විල් ශ්‍රී ලංකා නාලිකාවේ මේ ගැන කතා කරන්න සම්පත්දායකෙක් හැටියට මට ආරාධනා කිරීම ගැන ඔබට ස්තුතිවන්ත වෙනවා. අපි මේ ආරම්භයේ විතරයි අපි ඉස්සරහට තවත් මේ පිටාම් වැදගත් මාතෘකා මේ බයිබලය ගැන මට තියෙන ප්‍රශ්න මම තාම අහන්න ගත්තේ නැහැ. සාමාන්‍ය බයිබලයට එරෙහිව තියෙන තර්ක මම තාම කතා කරන්න ගත්තේ නැහැ. අපි ඒවා මේ නාලිකාව ඔස්සේ තව සීහුම් මන්සල වගේ මේ ප්ලැට්ෆෝම් වල ඒ කියන්නේ සමාජ මාධ්‍යවල අපි වෙනත් නාලිකාවල ඉස්සරහට දිගටම කතා කරනවා. බොහොම ස්තුතියි රූපන් සහෝදරයා. ජය වේවා. ජය වේවා. අපි අද කතා කරා අල්ටිමේට් ගෝල් එක. කියන්නේ බයිබලයේ පරමාර්ථය කුමක්ද කියන එක. අපි ආය අනිත් වැඩසටහනේ කතා කරන්න යනවා බයිබලයේ අන්තර්ගතය කුමක්ද කියන එක. අන්තර්ගතය ගැන ඔබ මේ වැඩසටහන නරඹීමට කැමති නම් channel එක subscribe කරන්න. ඔබගේ වටිනා කමෙන්ට් ප්‍රකාශ කරන්න. කියන්නේ bell button එක ඔබ sign කරොත් අපි දාන වීඩියෝස් ඔබට දිගටම නරඹන්න පුළුවන්. අපිත් එක්ක රැඳී සිටියාට බොහොම ස්තුතියි.